මුලින්ම මේක ටිකක් අපි අර දකුණේ අය හැමෝම කියන විදිහට ටිකක් ගැම්මෙන් පටන් ගන්න ඕන නිසා තමයි මමත් බොහොම විශ්වාසයෙන් දකුණට බැස්සේ ඊට පස්සේ මම ලංකාවේ කැමැතිම පළාත දකුණු පළාත සහ මේ ගාලු කොටුව ප්‍රොෆයිල් පික්චර් එකවත් මාරු කරන්න දන්නේ නැති අහිංසක මිනිස්සුත් අපේ වැඩේට ඇවිල්ලා හිටියා. කවදා හරි මේ මම නිකන් අපවත් වෙන දවසක උනත් ඕන කෙනෙකුට හන්තානට ඇවිල්ලා මේ මම අද කියපු දේ කටක් කරලා කියන්න පුළුවන්. කවදා හරි දවසක මෙතෙන් සිට අනාගතේ දවසක දේශපාලනඥයන් වෙනුවෙන් කඩේ යෑමක් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දේ මොන භික්ෂුව හෝ ගිහි කෙනා මේ විදිහට කටයුතු කළා ඒ මට්ටමට කවදාවත් මම නම් වැටෙන්නේ නැහැ. සදා වන්දනීය සදා පූජනීය ගංගසිරිපුර ධම්මාලක ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව ගාලසිංහයෝ අපේ පේජ් එකට ඔබ වහන්සේව පිළිගන්නවා. තෙරුවන් සරණයි. අපි මුලින්ම අපේ ගාලසිංහයෝ Facebook page එකේ ඇඩ්මින් සහ ටීම් එකේ හැමෝටමත් මේ කටයුත්තට ශක්තියක් වෙච්ච හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අපි හන්තාන සඳගිරිසෑයේ හැමෝම දන්නවනේ අපි දිගටම කතා කරන කතාව තමයි සමාජ මාධ්‍ය භාවිතා කරලා තමයි මම ආගමික මේ සියලු කර්තව්‍යයන් අති සාර්ථක විදිහට කරගෙන ආවේ. ඔව්. එතකොට ලෝකේ දියුණු රටවල් වල මිනිස්සු හරි ලස්සනට සෝෂල් මීඩියා විවිධ ව්‍යුහයන් වලට හරි ලස්සනට සාධනීය විදිහට භාවිතා කරනවා ඒ ක්ෂේත්‍රයන් වල සාර්ථකත්වයට. ඔව්. එතකොට අපි හන්තාන සඳගිරි සෑයට රට වටෙන් අපි 350 400 500 වගේ කණ්ඩායම් ගෙන්නගෙන ඒ අයට සමාජ මාධ්‍ය භාවිතා කරලා මේ මම කරගෙන ආපු කටයුත්ත සමාජ මාධ්‍ය භාවිතා කරලා අපේ රටේ තරුණ තරුණයින්ට Tamanගේ ආර්ථික ඉලක්ක හීන ජයග්‍රහණය කිරීමෙහිලා භාවිතා කරන්නේ කොහොමද? ඒකට ඕන කරන සම්පූර්ණ ප්‍රායෝගික දැනුම උදේ 8 ඉඳලා හවස 5 දක්වා හන්තානේ අපි ප්‍රායෝගික වැඩමුළුවෙන් ලබා දුන්නා කණ්ඩායම් 22කට. එතකොට ඒ වැඩමුළුවත් එක්ක හන්තානට දවසට 1000 2000 වගේ ඉල්ලීම් කරන්න පටන් ගත්තා. ප්‍රායෝගිකව කරන්න අමාරුයි. එතකොට අපේ ශාලා පහසුකමුත් නැහැ. මේකත් එක්ක මේක ඉක්මනින් වැඩි තරුණ පිරිසකට කෙටි කාලයක් තුළ මේ වැඩමුළුව මේ ප්‍රායෝගික පුහුණුව ලබා දෙන අදහසින් තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. එතකොට මුලින්ම මේක ටිකක් අපි අර දකුණේ අය හැමෝම කියන විදිහට ටිකක් ගැම්මෙන් පටන් ගන්න ඕන නිසා තමයි මමත් බොහොම විශ්වාසයෙන් දකුණට බැස්සේ ඊට පස්සේ මම ලංකාවේ කැමැතිම පළාත දකුණු පළාත සහ මේ ගාලු කොටුව. එහෙමයි. අදත් උදේම අපි මෙතන වීඩියෝ එක කරන්නේ ගාලු කොටුවේ. ගාලු කොටුවේ. ඉතින් ඒකත් එක්ක දකුණේ මහා සමුළුව අපි ඔක්තෝබර් මාසේ 18 වෙනිදා අති සාර්ථකව පැවැත්වුවා. ගාලු සිංහ ඇතුළු දකුණු පළාතේ Facebook pages විශාල ප්‍රමාණයක් ශක්තියක් වුණා. අපේ ව්‍යාපාරික වැඩමුළුවට ඇවිල්ලා ඉතාම සාර්ථකව ඒ කටයුත්ත කරගෙන යන ජයග්‍රහණ බොහොමයක් ලබලා සිටින Tamanගේ ආර්ථික හීන ජයග්‍රහණය කරපු කොල්ල කෙල්ලෝ ටික උදව් කරා. ඒ වගේම හීන තියෙන හැමෝම අපිත් එක්ක එකතු වුණා. ඒ අනුව අපි මහා සමුළුව යටගල රජමහා විහාරේ හරි ලස්සනට දැක්කනේ කොහොමද තිබුණේ කියලා. අති සාර්ථක විදිහට තියලා ඊට පස්සේ ආපු අය අපේ WhatsApp එකට වෙනම රෙජිස්ටර් කරගෙන ඒගොල්ලෝ ගෲප් 5කට බෙදලා මේ වෙනකොට 31 වෙනිදා පළවෙනිදා දෙවනිදා කියන දවස් 3 තුල වැඩමුළු අති සාර්ථකව පවත්වලා අද 4 වෙනි වැඩමුළුව හෙට 5 වෙනි වැඩමුළුව හෙට අවස් වෙනකොට ගාල්ලමාතර හම්බන්තොටින් මේ කටයුත්තට ආපු සමුළුවට ආපු ඉල්ලීම් කරපු සියලු දෙනාට පුහුණුව දීලා අති සාර්ථක විදිහට අපි බලාපොරොත්තු වෙච්ච විදිහට වැඩේ ඉවර වෙනවා. දකුණු පළාතේ මේ වෙනකොට සමාජ මාධ්‍ය භාවිතයෙන් Tamanගේ වැඩපිළිවෙල කරගෙන යන කොල්ල කෙල්ලෝ ටික ඔක්කොම එක තැනකට එකතු වෙලා ඒ හැමෝගෙම ලස්සන කමියුනිටි එකක් හැදෙනවා. එතකොට හිතන්න දැන් ඔයා පේජ් එකක් පටන් ගන්න කැම් බිස්නස් එකක් කරගෙන යනවා. ඔයා උදකලාව තනියම වැඩේ යන්නේ. එතකොට මේ වැඩේ කරගෙන යනකොට දැන් ඔන්ලයින් ව්‍යාපාරයක පැවැත්ම අවදානමට ලක් වෙන්න පුළුවන් සමහරලාට මොන හරි කන්ටෙන්ට් එකකට ඉසු ඇවිල්ලා ඉසුස් වැදිලා මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඊට පස්සේ අර වැඩපිළිවෙල සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. ඒ වගේම කවුන්ට්ස් එකක් වෙන මේ වගේ විවිධ ගැටලු තියෙනවා. එතකොට මේ වැඩපිළිවෙල තුළ ඒ පළාතේ සක්‍රීයව ඉන්න ඔන්ලයින් ව්‍යාපාර කරන හැමෝම එකතු වුණාට පස්සේ ඒ අයගේ ගොඩනැගෙන කමියුනිටි එකත් එක්ක අර හුදකලා ගතිය නැති වෙලා එකිනෙකට මම හිතන්නේ සාමූහිකත්වයේ ගොඩනගෙනවා. එතකොට ඉදිරියේදී ඕනම දෙයක් සංවිධානාත්මකව කරන්න පළාතේ කටයුත්තකදී ඒ වගේම Tamanගේ ගමන තුළ කිසිවෙක් කිසිම වෙලාවක තනි වෙන්නේ හුදකලා වෙන්නේ අසරණ වෙන්නේ නැහැ. ඒ කමියුනිටි එක හැදෙනවා. ඒ වගේම අර කිසිම
සමාජ මාධ්‍ය දැන් අපේ වැඩමුළුවේ කතා කරන මේ දේවල් හොත් ඊළඟට අපිට කතා කරන්න පුළුවන් උදේ ඉඳලා හවස 5 වෙනකොට මොනවද අපි උගන්වන්නේ මම දැන් එකක පෝස්ට් එක කරලා ලයිව් එකේ එක තැනක චූටි කැලලක් අරගෙන ප්‍රොෆයිල් පික්චර් මාරු කරනවා වගේ කතාවක් දාලා තිබුණේ ඇත්තම කතාව ප්‍රොෆයිල් පික්චර් එකවත් මාරු කරන්න දන්නේ නැති අහිංසක මිනිස්සුත් අපේ වැඩේට ඇවිල්ලා හිටියා හන්තානේ ඉඳලා මේ වැඩේට එන එකම අරමුණ මම අර මුලදී කියපු දේ කෙටි කාලයක් තුල අපේ සම වයසේ ඉන්න වැඩි තරුණ පිරිසකට අපිට පුළුවන් ශක්තිය සහයෝගය මඟ පෙන්වීම දෙන එකම තමයි එකම අරමුණ. සමහර වෙලාවකට අපි දකින දෙයක් මොකක් හරි වැඩපිළිවෙලක් සාර්ථකව ටිකක් සංවිධානාත්මකව යනකොට ඒක දේශපාලන රාමුවට දාන එක ලංකාවේ තත්ත්වය කියන්නේ ලංකාවේ සිස්ටම් එක වෙලා තියෙන ඒකට හේතුව ඇත්තටම පසුගිය කාල පරිච්ඡේදයේ භික්ෂුව චීවරය විවිධ දේශපාලන මම හිතන ලංකාවේ හැම දේශපාලන පක්ෂයකින්ම චීවරය හරි ජරා සෞත්ව විදිහට පාවිච්චි මට මදකට අවසර දෙන්න මම මේ ප්‍රශ්නේ අහන්නම හිතාගෙන හිටියත් දවසේ ඕන එකක් දැන් අපේ ආම්දුරන්ගේ මේ වැඩපිළිවෙලත් එක්ක මම දැක්ක Facebook එකේ කමෙන්ට්ස් එහෙම යනවා මේක පිටිපස්සේ දේශපාලනයක් තියෙනවද මේක පිටිපස්සේ දේශපාලන හස්තයක් තියෙනවද අපේ ආම්දුරනේ මේ වෙලාව තමයි වෙලාව දකුණු පළාතේ මිනිස්සුන්ට ඒ ගැන කියලා දෙන්න අවසරයි ආම්දුරනේ මම දැන් කියන්නේ කිව්ත් ඒක එතකොට මේ දක්වා අපේ වර්තමාන මෑත කාලීන ඉතිහාසය තුළ ගිහි පැවිදි දෙපාර්ශවයේම විවිධ ටිකක් සමාජයේ කතාබහක් ඇති වෙන රැලි කොට නැගෙනවනේ. එහෙමයි. ජනතාව ඒකරාශී වෙන රැලි. එහෙමයි. එතකොට ඒ හැම එකක්ම එක්ක දේශපාලන අර යම්කිසි හස්තයකින් මෙහෙවන තත්ත්වයන් තිබුණා. එහෙම නැත්නම් ස්වාධීනව ගොඩනැගිච්ච වැඩපිළිවෙළවල් දේශපාලනීන් විසින් බිලිවාගත් අවස්ථා තියෙනවා. අවස්ථා තියෙනවනේ හැම අවස්ථාවකම එහෙම වෙලා තියෙනවා. එතකොට ඒකත් එක්ක අර ඒ කෝණයෙන් ඒ කණ්ණාඩිය දාලම අපි දිහා සමහරලාවට අපි දිහා බලනකොටත් එහෙම හිතෙන එක වැරදි කියන්නත් බෑ මේ දක්වා ආපු රටාව තුල. හැබැයි මේකෙදි මම පැහැදිලිවම අපි කියන දේ තමයි මේ වැඩසටහනට එන්නේ මේ රටේ අහිංසකම මිනිස්සු ටික. එතකොට මගේ අම්මා තාත්තා මගේ මල්ලිලා දෙන්න ජීවත් වෙන්නේ නියෝජනය කරන්නේත් ඒ සමාජය. එතකොට මම ඇඳගෙන ඉන්න මේ චීවරය සෙරෙප්පු දෙක ඉඳලා මේ රටේ අහිංසක මිනිස්සු කුඹුරු වල වැඩ කරලා කුලිය වැඩක් කරලා තේවත්තක දළු ටිකක් කඩලා හම්බ කරලා කීයක් හරි හොයාගන්න දෙයින් අපේ බණක් කියන වෙලාවට පිරිකර හැටියට පූජා කරන දෙයක් ඊට පස්සේ උදේට බත් මුට්ටිය කරේ තියාගෙන ඇවිල්ලා පන්සලට පූජා කරන දේවල් අතර තමයි අපි හැදුනේ. ඉතින් ඒකේ කලගුණ දන්න වික්ෂුවක් විදිහට කිසිම වෙලාවක මේ රටේ මේ අහිංසක සාමාන්‍ය මිනිස්සු සහ මේ වෙලාවේ විවිධ දේශපාලන පක්ෂ විවිධ ආයතන පස්සේ ගිහිල්ලා Tamanගේ හීන දිනන්න Tamanගේ ෆවුන්ඩේෂන් දාගෙන තියෙන ගේ බිත්ති ටික බැඳ ගන්න. බස් එකේ යන මිනිස්සයා පුංචි බයික් එකක් 3-wheeler එකක් වගේ ගන්න මේ වගේ අපේ රටේ හැම තරුණයෙක්ම කැමති හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්න. පුංචිවට හරි Tamanne කියලා වාහනයක් ගන්න. නොතෙමි Tamanne කියලා පුංචි හොඳට පිළිවෙලට හදාගත්ත කාමර කෑලි දෙකක ජීවත් වෙන්න කැමති. ඒ වගේ අහිංසක හීන තියෙන මිනිස්සු කොහෙවත් ඉන්න දේශපාලනඥයෙක් හෝ පක්ෂයක් වෙනුවෙන් පාවිච්චි කරනවා නම් ඒක තරම් ජරා වැඩක් තවත් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ. අපේ ආම්දුරනේ අපි ඇත්තටම අපේ මම කියන්නේ මම දැන් එනකොටත් කල්පනා කරා. මේ කවදා හරි මේ මම නිකන් අපවත් වෙන දවසක වුණත් ඕන කෙනෙකුට හන්තානට ඇවිල්ලා මේ මම අද කියපු දේ කටක් කරලා කියන්න පුළුවන්. කවදා හරි දවසක මෙතෙන් සිට අනාගතේ දවසක දේශපාලනඥයන් වෙනුවෙන් කඩේ යෑමක් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දේ මොන භික්ෂුව හෝ ගිහි කෙනා මේ විදිහට කටයුතු කළා ඒ මට්ටමට කවදාවත් මම නම් වැටෙන්නේ නැහැ. නෑ ඒකද අපේ ආම්දුරනේ අපි ඒක දැන් එළියෙන් අපේ ආම්දුරෝ දිහා බලන අපිට ඒක ගොඩාක් තේරෙනවා. ඒකයි මම කියන මේ දක්වා ආපු ක්‍රමෙත් එක්ක සහ බොහෝ භික්ෂුන් වහන්සේලා භාවිතා වෙච්ච විදිහත් එක්ක ඒක ඒ විදිහට වෙයිද කියලා අනුමාන කරන එක සාධාරණයි. සාධාරණයි. මේ වැඩේට මම එනකොට මගේ පේජ් එකේ මම පෝස්ට් එකක් දැම්මා එහා පැත්තේ කවරක ළඟ ඉඳලා අපි මේ වගේ වැඩක් දකුණු පළාතේ කරනවා කොල්ල කෙල්ලෝ වෙනුවෙන් ඒක නිසා සක්‍රීයව තියෙන Facebook pages adminලා ටික මේ පළාතේ මේ වැඩේට මට පොඩ්ඩක් උදව් කරන්න එකතු වෙන්න කියලා පෝස්ට් එක දාලා පොඩි වෙලාවක් යනකොට දකුණු පළාතේ මම හිතන්නේ 90%කටත් වඩා pages වල adminලා අපිට message කරා හැමෝම එකතු වුණා. ඒ අතර අපි මෙතන සාකච්ඡා කරනකොට පෝස්ට් එක දාලා ටික වෙලාවක් යනකොට අපි කට්ටිය මතක් කරා ඔයාලගේ page එක ගාලු සිංහයෝ කියලා විනාඩි දෙක යනකොට ඇඩ්මින්ගෙන් මට මැසේජ් එක ආවා. ඉතින් විවිධ චෝදනා එද්දී
ඒවා ගැන හරියට විචාරාත්මකව බලලා හරියට තහවුරු කරගෙන අර පේජ් එකේ නම වගේම කිසිම බයක් නැතුව අපි ගැන විශ්වාසයෙන් තියලා ඔයාලගේ ඔඩියන්ස් එක ඔයාලා ගැන තියෙන විශ්වාසයත් අපේට තබලා අපේ සඳගිරි සෑය සහ මම මෙතෙන් ඇවිල්ලා අපේ කණ්ඩායමත් එක්ක කරන කටයුත්ත පිළිබඳව විශ්වාසය තියලා මම හිතන්නේ අපේ පෝස්ට් ගණනාවක් ඔයාලා ෂෙයා කරා විවිධ විදිහට දේශපාලනීකරණයට නිකම් මේක මේ ලඝු කරන්න සමහර අය උත්සාහ කරද්දිත් අපි වෙනුවෙන් පෙනී හිටියා. ඉතින් ගාලු සිංහය ඇතුළු Facebook pages දකුණු පළාත හැමෝටම ස්තුතිවන්ත වෙන ගමන් ඔයාලා අපි ගැන තියපු විශ්වාසය ගැන ඔයාලට සතුටු වෙන්න පුළුවන් දවස තියෙනවා. අපි තව මාස කිහිපයක් යනකොට මෙහෙට වෙනවා අපේ වැඩමුළුවට ඇවිල්ලා 10,000 15,000 50,000 ෆෑන් බේස් පව් කරගෙන Tamanගේ ව්‍යාපාර ගොඩනගා ගත්ත එක ව්‍යාපාරිකයෙක් නෙවෙයි මං හිතන්නේ එක පෙළට තියලා අපිට පැයක් දෙකක් වීඩියෝ කරන්න වෙන මට්ටමේ Tamanගේ හීන දිනපු කොල්ලෝ කෙල්ලෝ පිරිවරාගෙන ගාලෝ කොටු වෙදීම අපිට මාස කිහිපයක් යනකොට අනිවාර්යෙන් හම්බෙන්න පුළුවන්.